Where's Mum? Where's me? Okay. Where's Mum? Okay. ලෝකෙ තියෙන ලොකුම ක්‍රිස්මස් ෂොප් එක. Hi guys. අපි දැන් ඇවිත් ඉන්නේ දැන් මේ ස්ටෝරේජ් ඇතුළට. දැන් මේ ආව විතර අපි පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ. මේ කොතන? Kapan? Charlie Brown. දැන් මම ආසම පැත්තකට ඇවිත් ඉන්නේ. කිචන් අයිටම්. මා ලස්සනයි ළමයි හැබැයි මේක $60 ඉතින් දෙන්නේ නැහැ මේ වගේ දෙයකට. එච්චර දෙන්න බෑ. Please unsubscribe me. Don't do that. චතුරාර්ය ඔයාලා මොකද හිතන්නේ මේ world largest Christmas shop එක ගැන? අරගෙන ක්‍රිස්මස් බෝල්ස් විතරයි තියෙන්නේ. දැන් යන්නේ කෑම කන්න යන්න. අසම කෑල්ල. චතුරාර්යගේ අසම කෑල්ල. දැන් අපිට පොඩි පිට්සා වයිබ් එකක් වලට ඇවිල්ලා තියෙනවා. ඒකට මේකකින්ම කන්න හිතෙන්නේ. මේක ඉන්නේ පැත්තම ඉන්නේ පා. පුදුම ලස්සනයි හරිම අලංකාරයි. අලංකාරයි තමයි වචනේ. සෑන්ඩියගෝ වල ලිටල් ඉටලි වල තිබුණ පිට්සා කඩේ. මේක මෙච්චර කිතුරුයි ළමයි. හරිම සීතල ළමයි මොන කතා කරගන්නව බෑ ඒ නිසා. මේ මෝඩ මෙන්ටැලිටි එක ලංකාවේ අපේ මෝඩ බබලක විතරක් නෙමෙයි මෙහි ඉන්න මෝඩ බබලටත් මේ මෝඩ මෙන්ටැලිටි එක තියෙනවා. ටින් ටින් ටින්. චුට්ටක් උඩින් යන බය වගේ හැබැයි මට ගන්න. මම දන්නවා මාව බලන මගේ යාළුවෝ හැමෝම මෙන්න මේ ගැට තියෙන සෙට් එකක් කියලා. ඉතින් අලුත් අවුරුද්ද ඔයගොල්ලන්ට සුබම අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි දෙන්නම එකසිතින් ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ චතුරංග මිසි. That's okay. යා වෙනුවෙන් මම ඔයාලට wish you a very very happy new year. Hi guys, welcome back to Life with Wengal. අද අපි කොහෙද යන්නේ? අද අපි යන්නේ මිචිගන් වල තියෙන ලොකුම ක්‍රිස්මස් ෂොප් එක මොකද්ද කියලා බලන්න. මොකද්ද මේ ක්‍රිස්මස් වොන්ඩර්ලෑන්ඩ් එක? මේක තියෙන්නේ ජර්මන් ටවුන් එකක් වෙන ෆ්‍රැන්කන්මුත් වල. ඉතින් ෆ්‍රැන්කන්මුත් වල තියෙන මේ ක්‍රිස්මස් වොන්ඩර්ලෑන්ඩ් එක බලන්න තමයි අද අපි යන්නේ. හයි ළමයි දැන් අපි ෆ්‍රැන්කන්මුත් වලට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මම තව ටික වෙලාවකින් පෙන්නන්නම් ලෝකෙ තියෙන ලොකුම ක්‍රිස්මස් ෂොප් එක මොකද්ද කියලා. අපි දැන් එතන යන ගමන් ඉන්නේ. Okay. ඉතින් ඇත්තටම මම හිතුවේ මේක මේ බ්‍රෝනස් ක්‍රිස්මස් වොන්ඩර්ලෑන්ඩ් මේක නම මම හිතුවේ මේක තමයි මිචිගන් වල තියෙන ලොකුම ක්‍රිස්මස් ෂොප් එක කියලා. බලන් ගියාම මේක world largest ක්‍රිස්මස් ෂොප් එක කියලා කිව්වොත් හරි කියලා හිතනවා. ඔව් එහෙම තමයි. එතකොට බ්‍රෝනස් ක්‍රිස්මස් වොන්ඩර්ලෑන්ඩ් එකට තමයි ආවේ. මේක තියෙන්නේ ෆ්‍රැන්කන්මුත් වල. ෆ්‍රැන්කන්මුත් හරිම ෆේමස්, හරි ලස්සනයි. අපිට ජර්මන් එක්ස්පිරියන්ස් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහි ජර්මන් කුසීන්ස් තියෙනවා. මෙහි රෙස්ටොරන්ට්ස් වලට බෙවර්ලි ඉන්ස් එන්ඩර්ස් කියන රෙස්ටොරන්ට්ස් දෙකේ අපි මොනවා කරයිද දන්නේ නැහැ. හැබැයි අපි ෆස්ට් ඒම් එක තමයි මේ ෂොප් එක එක්ස්ප්ලෝර් කරන එක. මේක ඇතුලේ ගොඩාක් ලස්සනයි කියලා අපි වීඩියෝස් වලින් දැක්කා. ඉතින් අපි හිතුවා අපි මිචිගන් වල ඉන්න නිසා අපි ඒ ඔපචුනිටි එකට ස්ටෙප් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා තමයි අද අපි අද මෙතනට ආවේ. ඉතින් මේ ආවේ හොඳම කාලේ මොකද after Christmas එතකොට මං හිතනවා thanks for the light චතුරාර්ය. ඊට පස්සේ මට හිතනවා ඉතින් අපි ආවේ හොඳම කාලේ කියලා ක්‍රිස්මස් සීසන් එකේ තමයි මේ ක්‍රිස්මස් වොන්ඩර්ලෑන්ඩ් එක බලන්න එන්න ඕනේ. මොකද මේ කාලේ හැපෙනින් වෙන්නේ. හරි අපි ඇතුළට ගිහින් බලමු. අපි බලමු අපිට පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට අරගෙන එන්නම් අපේ මේගොල්ලන්ගේ ජර්මන් චිකන් ෆේමස් චිකන් ඩිනර් එකක් තියෙනවා බෙවර්ලි ඉන් එකේ සෙන්ඩර්ස් ඔය කියන රෙස්ටොරන්ට්ස් දෙකේ. බලමු අපි බඩගිනි එන විදිහට මොකද කරන්න කියලා අපි බලමු. Okay? අපි එන්න වෙනවා.
hi guys අපි දැන් ඇවිත් ඉන්නේ දැන් මේ ස්ටෝ එක ඇතුළට අපි දැන් මේ ආව විතරයි අපි දැන් පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ. ඒතර කොතනින් පටන් ගන්නද මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඔයාලට පේන තිබෙන ලොකු කාර්ඩ්ස් පාල් තියෙනවා and අපි ඉන්නේ section 9 එකේ. ඒ කියන්නේ මේක more than 9 sections. Oh my god, I can see 16 sections there. Okay, ඒ කියන්නේ 16th section එකක් තියෙනවා නම් මේක ඊට වඩා ලොකුයි. අපි enter වුණේ 9th section එකෙන්. අපි පොඩ්ඩක් confuse වෙලා ඉන්නේ. අපිට තේරෙන්නේ නැහැ මේක කොතනින් start කරන්නද මොනවා කරන්නද කියලා. වීඩියෝ කරන එක පැත්තකින් තියලා චුට්ටක් මේක තේරුම් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඔය වගේ අවස්ථාවක් තමයි තියෙන්නේ. Okay. මට නම් පිස්සු හැදලා ඉන්නේ. මම මේ කියන්නේ චතුරංග පර්සනලි මේ ආසයි ලයිට්ස් වලට මම ආසයි පොඩ්ඩක් අර දිලිසෙන බඩු වලට. ඉතින් අපි දෙන්නම මේ overwhelmed. You know? Mango delu. Peanuts not තින්නවද දන්නේ okay මෙහෙමයි අර නේද අපි දෙන්න පර්සනලි කැමති නෑ ඇඳුම් උනත් ගොඩාක් දාලා තියෙන කඩවල වලට හරිද ඊළඟට මොනවද කැමති නැත්තේ කඩේ නිකන් ලොකු වෙනවට කැමති නෑ කැම ගොඩක් තියෙන කඩවල වලට කැමති නෑ මොකද ඒකට ඔප්ෂන්ස් වැඩි ළමයි ඒකට ඔප්ෂන්ස් වැඩි වුණාම අපිට වැඩේ කරගන්න බෑ ඒක නිසා අපි කැමති පොඩ්ඩක් තියෙන තැනින් කීයක් හරි දීලා වුණා කමන්නේ වැඩේ එතන ඉවරයි දැන් මේක සුපිරිම හැබැයි මේ සුපිරි වලේ එකක් තෝරන්න බෑ ඒකට නිකන් කන්ෆියුස් වෙලා නිකන් අතරමං වෙලා යනවා but ඒක ලස්සනයි beautiful to see and we are Christmas person කෙනෙක් නම් මෙතන තියෙනවා ඔයාලගේ Christmas tree එක ලස්සන ගන්න ඕන දෙයක් ඔයා you name it you have it okay බල අනිවාර්යෙන් USA වලින් ගන්නවා මේ shop එක visit කරන්න මතක් කරලාම Kau ban? Charlie Brown. Charlie Brown. මෙච්චර quality එකකට මට කොහෙන්වත් හම්බුනේ නෑ බඩු. wow. ramen මග් එකක් මේක. මේ මෙයාලා යාළු. ඔව් අපි මේක ඉක්කිරි ගමු. හොඳේ? හරි අපි දැන් ඇවිල්ලා තියන්නේ හැම රටකම තියෙන ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන්ස් වලට ඒගොල්ලෝ ස්ටෝ එකේ එක කොටසක් වෙන් කරලා තියෙනවා. ඒක තමයි ඇවිල්ලා තියන්නේ. මම හිතන්නේ ලංකාව තියෙයි කියලා. මම දැක්කේ නෑ ඉන්දියාවක් තියෙනවා කියලා. අපි බලමු මේක through යමු මොනවද තියෙන කියලා ටක් 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 ගා. Set the start. Ooh, here we go. India is there. Let's see Sri Lanka. Sri Lanka නැත්ත. Okay, this is USA. And then here you see Michigan. Okay? Okay, and then it starts with Canada. The famous red and white color. How you also make Canada with a red theme like that. See? And then Chile, Romania, again Poland, Czech Republic, Australia, Romania, I said it already. Okay, Israel,
And Germany, okay, මෙතන Germany තිබුණේ නැත්නම් ඊට ප්‍රශ්නයක්. Right? Egypt. And තව video content creators ලා ඉන්නවා. ගලන පේනවා තව කෙනෙක් යනවා. Okay, මෙතන තියෙනවා Netherlands, Switzerland, Sweden, Ukraine, India, Nepal. But Sri Lanka is not here, okay? Very pretty lamai. Okay, China, Japan, Philippines, Africa. And here you go again. Poland, and you need glasses. France, Spain, Greece, England. Ooh, how do I cool America? Wow. So beautiful. Okay, South America, Mexico. I think that's it. Ito mo super glasses, ne? Yung original glasses. Unique glass kaya ito mo, ne? And here you go again, Scotland, Ireland, okay, I think we'll look at that one. මෙන්න මේ වගේ ඒවට තමයි මම ආස ළමයි. දිලිසෙන මෙටලිකෝ ග්ලාස් ඒවට තමයි මම ආස. මේවට ආසයි. මේවට ආසයි. මේවට ආසයි. බිම්මාල වලට කැමති කෙනෙක් ඉන්නවනම් හැබැයි මෙතන ඕගොල්ලෝ මේ ඕන දෙයක් මෙතන තියෙනවා. හැබැයි ළමයි සුපිරිම ගණන් මේ ටික චුට්ටක් එක්ස්පෙන්සිව්. ඔයාලා මේ වීඩියෝ එකේ මම පොයින්ට් කරන්නේ නැහැ. ඔයාලා ඊට පස්සේ ගත්ත ක්‍රිස්මස් සීයි නෝ. තාත්තා සීයි නෝ ඔයාලා ඊට පස්සේ. ඒකට තමයි සීයි. මම කියන දේ තේරෙන්න නිසා හොඳයි. 947. මම සාමාන්‍යයෙන් ඕනම දෙයකට එක්සයිට් වෙනවා. ඒ නිසා මම හිතුවේ මම හැම වෙලේම අහනවා චතුරංගිගෙන් true comment එක. ඒතර චතුරංග ඔයාට මොකද හිතෙන්නේ මේ world largest Christmas shop එක ගැන? තනකම ක්‍රිස්මස් බෝල්ස් විතරයි තියෙන්නේ. ඩිසයින්ස් තියෙනවා එක ඇනිම්ස් තියෙනවා, country wise තියෙනවා, colours තියෙනවා, design wise තියෙනවා, glass, normal, plastic හැම වර්ගයකින්ම يعني various arrangement එකක් තියෙනවා. අර ක්‍රිස්මස් ornaments ටික තියෙනවා. අර බෝල කියන්නේ අර නත්තල් ගහ එල්ලන බෝල ටික. ඕ. හැබැයි ඔක්කොම බෝල විතරයි එක එක colours. අපි දන්නේ නැහැ. තාම අපි ඉන්නේ section 15 to 8 විතර අපි cover කරේ ක්‍රිස්මස් trees තිබුණා. දැන් අර ක්‍රිස්මස් socks තියෙනවා. හැබැයි still ඉතින් ඇත්තටම ඒවා එල්ලන ඒවා තමයි. අපි බලමු ඉස්සරහට ගිහින්. ඕකේ. දැන් මගේ project එක තමයි චතුරංග කිව්වනේ ක්‍රිස්මස් බෝල්ස් විතරයි තියෙන්නේ කියලා. නේද? ස්ටොකින්ග්ස් තියෙනවා. මං බෝල්ස් නැතුව වෙන මොනවද තියෙන්නේ කියලා එක්ස්ප්ලෝර් කරන එක තමයි දැන් මගේ තියෙන ඔබ්ජෙක්ටිව් එක. ඕකේ ක්‍රිස්මස් බෝල්ස් එත් එල්ලන ඒවා විතරයි නේද? ඕකේ. යුනිවර්සිටි වයිස් නේද? යුනිවර්සිටි වයිස් තියෙනවා. මට තේරෙන්නේ නෑ ළමයි මේක එක්ස්ප්ලේන් කරන්න. හැබැයි පුදුම ලස්සනයි. අර මට තේරෙන්නේ නෑ මේකනේ කියන්න. මේකේ බඩු ගොඩාක් තියෙනවා. ඔයාලට ඩෙකරේට් කරන්න, ගෙදර ඩෙකරේට් කරන්න ඕන හැම දෙයක්ම මෙතන තියෙනවා. හැබැයි
පොඩක් එක්ස්පෙන්සිව්. මට හිතෙනවා මීට වඩා ලාභයට අපිට normal shops වලින් මේ ටිකම මේ විදිහටම කරගන්න පුළුවන් කියලා. but මාර quality products තියෙන්නේ. ඒක වටිනවා. ඔගේ ආසම කට්ටිය මේගොල්ලෝ මේ දවස්වල. පේනවද? ඔගේ පේනවා ඇති මම හිතන්නේ. මේ කෙනෙක්වත් අරගෙන තියෙනවා මම ගන්නවා කියලා හිතලා. This one, no. දැන් මං ආසම පැත්තකට ඇවිත් තියෙන්නේ kitchen items. අපි බලමු සාමාන්‍ය මේ වගේ ගණන් කොහොමද කියලා. ඕකේ. සාමාන්‍ය ඔයාලට පේන මේ kitchen towels අපි හිතුවොත් එහෙම සාමාන්‍ය quality product එකක් towel එකක් $7-8කට ගන්න පුළුවන්. අපි බලමු මෙන්න මෙහාම බලමු. මේ එක kitchen towel එකක් මේක $12. $11.99 කියන්නේ almost 12 නේ. $12 වලට worth the හැබැයි quality product එක මට ඒ වුණාට හිතෙනවා මේක කොහොමද අර decoration purpose එක නැතුව අපි නිකන් use කරන්න ගන්නවා නම් මේක අනවශ්‍ය වියදමක් කියලා. see මේකට හල්මාසයි ළමයි. Oh 999 මේක එකක් මේ ගානක් වෙනවා. ඒ කියන්නේ $10 වගේ. okay ඊළඟට ගත්තොත් wow මේක එකක් 14යි. මේක ආසයි මම ඒකට ගෙදරකට ගියාම ගමු අපි. දැන් මම වැඩක් නැහැ. okay මෙහෙමයි. කිචන් පැත්තේ ගොඩාක් එක්සයිට් වෙන දේවල් නෑ. oh my god ආසම බඩුවක් තියෙනවා. ඔයගොල්ලන්ට පිටනවා. wow මට මේකක් නම් ගන්න උවමනාවක් තියෙනවා. okay මම එකයි ගන්නේ. මෙයාව බලන්න මේගොල්ලෝ ගණන් ඇති මේක බලන්න මේක $60 මාර ලස්සනයි ළමයි. හැබැයි මේක $60 ඉතින් දෙන්නේ නැහැ මේ වගේ දෙයකට. එච්චර දෙන්න බෑ. ගණන් වැඩි. ලස්සනයි. මට මේකක් ගන්න උවමනාවක් තිබුණා. මේක කීයද? $42. Toys. මට මේ ස්ටෝ එකෙන් මොනවා හරි මතක තියාගන්න දෙයක් ගන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට ගන්නේ අපි යන තැන්වල ෆ්‍රිජ් මැග්නට්ස්. හැබැයි මෙතන ෆ්‍රිජ් මැග්නට්ස් මේගොල්ලන්ගේ නම print කරපු එකක් නැහැ. ඒක නිසා මම හිතුවා මෙන්න මේව ගන්නවා කියලා. මම ආසයි කොහොමද කිචන් අයිටම් වලට මම ආසයි ඔයගොල්ලෝ දන්නවා මගේ ටේබල් එක ඩෙකොරේට් කරන්න. ඉතින් මම හිතුවා මේව ගන්නවා කියලා. මේක සේල් එකේ තිබුණේ $5.98. ඉතින් මට හිතුණා මේක හොඳ cheap memory එකක් කියලා. අපේ විසිට් එක මතක තියාගන්න. okay මෙතන අපි හැමතැනම ඇවිද්දා. හැමතැනම වීඩියෝස් නම් අපිට ගන්න බැරි වුණා. but මම හිතනවා almost මම ගොඩක් කවර් කරා කියලා. මම හරි ආසම නැත්තාසියාගේ රැවුලට. හරිම කියුට් නේද? හෝ wow අපි කවුරුත් කැමති ඉතින් ඕනම ආගමික කෙනෙක් මේ ක්‍රිස්මස් වලට හරි ආසයි. මේ කලර්ස් වලට මේ ජොයි එකට අපි හැමෝම ආදරේ. මේ ලයිට්ස් වලට හරිම ලස්සනයි ළමයි. ඉතින් අපි මේක හොඳ මෙමරි එකක්. බියුටිෆුල් මෙමරි එකක්. okay මෙතනින් තමයි අපි චෙක් අවුට් වෙන්නේ. අපි මේ ඔක්කොම පර්චේස් කරපු ඒවා අතනින් තමයි අපි සල්ලි දෙන්නේ. සල්ලි දීලා ගන්නෙ. මෙතන මේ මිනිස්සු මේම කාඩ්ස් අරගෙන ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ගේ අතන මම හිතන්නේ මේ ආෆ්ටර් ක්‍රිස්මස් නේ එකයි සෙනගඩු. අපි බිෆෝර් ක්‍රිස්මස් ආවනම් ගොඩාක් සෙනග ඉන්න ඇති ඒගොල්ලන්ගේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වලට ඒගොල්ලෝ බඩු ගන්න එන්න ඇති. පර්ෆෙක්ට් ටයිමින් වීඩියෝ එකකට නම්
ඕකේ ක්‍රිස්මස් වොන්ඩර්ලෑන්ඩ් එකේ වීඩියෝ එක ඉවර කරන්න කලින් මට ඔයගොල්ලන්ට කියන්න අමතකුණු දෙයක් තියෙනවා. මගේ කුඩි එක ගැන. Please unsubscribe me. Don't do that. Okay, don't do that. And I'm going there and මම හොයනවා චතුරංගව. චතුරංගෙට එපා වෙලා එයා ඉන්න තැන මම ඔයාලට පෙන්නන්නම්. එයා මේ පැත්තකට වෙලා කෝල් එකක් ගන්නවා. Okay. අපි එහෙම ඉවර කරමු. Oh my god මේ ටික මම දැක්කේ නෑනේ. ළමයි හරිම ලස්සනයි ළමයි. Finally මං හොයපු දේ හම්බ වුණා. ෆ්‍රැන්කන් මූත් වල ෆ්‍රිජ් මැග්නට්ස්. මං ඔයාලට ගෙදර ගිහින් පෙන්නනම් අපේ ෆ්‍රිජ් එක අපේ මැග්නට්ස් ගොඩ අපි ගන්න බැරුණ ඒවා තියෙනවා එතන. හැබැයි ගොඩක් ඒවා එතන තියෙනවා. මට පෙතරින් එකක් හම්බ වුණා. මං හිතුවා ඒක හම්බ වෙන්නේ නැතුයි කියලා. I'll show you guys. ඔයාලා හිතන්නේ මොකක් හොඳයි කියලා. මං ගොඩක් විට මෙන්න මේක ගන්න එක චුරක් ගණන් අඩුයි $7යි. අතන තියෙනවා ඔය ටික තමයි ෆ්‍රිජ් මැග්නට්ස්. මෙතනත් ටිකක් තියෙනවා. ඕකේ අපි ඕල්මෝස්ට් කවර් කරා ෆ්‍රැන්කන් මූත් වල තියෙන ක්‍රිස්මස් වොන්ඩර්ලෑන්ඩ් එක. that's fine. ඉතින් අපි අලුත් තැනකට යන්න හදනවා. දැන් අපි මම හිතන්නේ අපි ඩිනර් ගන්නේ ගොඩක් වෙලාවට. බලමු වීඩියෝ එක ඉවරනොත් මම ඔයගලන්ට ඒක හරියට කියන්නම්. බලමු ඉස්සරහට අපි මොනවද කරන්නේ කියලා. චතුරංගව අල්ලගන්න වෙනවා. දැන් එයා කෝල් එකක ඉන්නේ. මම පේනවාද පැත්තකටලා වාඩි වෙලා ඉන්නවා. මෙන්න මේ චූටිට පේන්නේ මෙන්න මෙතනින් චතුරංග. එයාව එකතු කරගෙන ෆ්‍රිජ් මැග්නට් එකක් අරගෙන අපේ ක්‍රිස්මස් වොන්ඩර්ලෑන්ඩ් එකේ ගමන ඉවර කරනවා. Hi චතුරංග. Hi. අපි ගියා නියම එක්ස්පීරියන්ස් එකක් අපි ලැබුවේ. අපි දැන් යනවා අපේ කාර් එක සොයාගෙන අසම තැනට යන්න. දැන් යන්නේ කෑම කන්න යන්න. ආසම කෑල්ල චතුරංගගේ ආසම කෑල්ල. දැන් අපි කොහෙටද යන්නේ කියලා ඩිසයිඩ් කරගන්න ඕනේ. අපි ඔක ඩිසයිඩ් කරගන්නගෙන ඔයාලට යන තැන පෙන්නන්නම්. පොඩක් අපි හිතනවා මේ ෆ්‍රැන්කන් මූත් වල ලස්සනත් බලන්න පුළුවන් වෙයි කියලා. මොකද නයිට් එකට හරි ලස්සනයි. අර අශ්වකරත් ඊට පස්සේ ජර්මන් කල්චර් එක, ඒ ආකිටෙක්චර් එක හැමදේම ෆ්‍රැන්කන් මූත් සිටි එකේ පේනවා. හරි ලස්සනයි. අපි ඔයාලට ඒක පෙන්නන්න. අපි ඒක කලින් වීඩියෝ කරලා නැහැ. ඒක නිසා අපි මේ වීඩියෝ එකේම පාර්ට් එකක් විදිහට ඒක අරගෙන එන්නම්. ෆ්‍රැන්කන් මූත් වල තියෙන කියන්නේ ජර්මන් ස්ටයිල්, ඕතෙන්ටික් ජර්මන් ස්ටයිල් එකේ චිකන් ඩිනර් එකක් ගන්න ඕන නම් ඔයගොල්ලෝ යන්න ඕනේ බෙවර්ලි හිල්ස් කියන හොටෙල් එකේ රෙස්ටොරන්ට් එකට. එතකොට හැබැයි ඒගොල්ලන්ගේ තියෙනවා මම වීඩියෝස් වල බලනකොට තියෙනවා සහ අපි කලින් ගිහින් තියෙනවා. ඒගොල්ලෝගේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා gift shop එකක්. ඒකත් හරියට නිකන් අර මේ වගේ තමා අර එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් gift shop එකක්. ඒකට යන්න ඔයගොල්ලන්ට ඩිනර් රිසර්වේෂන් එකක් අත්‍යවශ්‍ය නැහැ. ඒක ඔයගොල්ලන්ට විසිට් කරන්න පුළුවන්. මට ෂුවර් නෑ අපි අද ඒකට යයිද කියලා. ඊළඟට එතකොට ඇමරිකන් ස්ටයිල් එක මික්ස් වුණ චිකන් ඩිනර් එකක් ගන්නවා නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් අනිත් තැන තමයි Zenda or something else. මම මේක අතන දාන්නම්. sorry guys මට වචන mix up වෙනවා. ඒක මගේ හැටි. ඔන්න ඔය දෙක තමයි මෙහි ජර්මන් ස්ටයිල් එකේ ෆේමස් රෙස්ටොරන්ට්ස් දෙක. හැබැයි ඒවා චීප් ඩිනර්ස් නෙමෙයි. හරිද? එතකොට ඒක අර නිකන් ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න ඊට පස්සේ සර්විස් ෆීස් එහෙම වැඩියෙන් ගෙවන්න ඕනේ නම් ඒ වගේ තැනකට කියන ඔයගොල්ලෝ ස්පෙෂල් ඩේට් එකකට වගේ යන එක worth. හැබැයි ඔයගොල්ලෝ just විසිට් කරන්න ආවනම් ඔයගොල්ලෝ ඒකේ අනේක නිකන් මස්ට් එකක් නෙමෙයි. ඕන තරම් මෙහි ඉටාලියන් මික්ස් උණු, ජර්මන් මික්ස් උණු පිට්සා ෂොප්ස්, එතකොට පොඩි පොඩි ස්නැක්ස් ඒව ගන්න ඕන තරම් මේ හරිය තියෙනවා. Okay, Frankenmuth Bavarian Inn hotel එක තමයි මේක තියෙන්නේ.
මේක හරිම ෆේමස් මේගොල්ලන්ගේ මෙතනින් අර එක්කෙනෙක් එනවා එළියට මේ ක්ලොක් ටවර් එකක් වගේ මේක නිකන්. ඕකේ මේක බෙවරින් ඉන්න එක මේගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඕකේ මෙතෙන්ද ගොඩක් මම අපිට සද්ද වගේක් ඇහෙනවා. Ooh, you guys are so lucky. Oh. Okay, දැන් මේ මම ඔයගලන්ට කියවනේ ඇමරිකන් ස්ටයිල් එක මික්ස් වුණ චිකන් ඩිනර් එකක් ගන්න ඕන නම් බෙවරියන් ඉන්නේ හරි මං කියනවා හරි බෙවරියන් ඉන්න එක නෙමෙයි තව එකක් තියෙනවා කියලා. ඒක තමයි මෙන්න මෙතන එහා පැත්තේ තියෙන සෙන්ඩර්ස් එක. I don't know කොහෙද අපි යයිද කියලා. අපි දෙන ගොඩක් කැමති නිකන් අර පාර තියෙන නිකන් අර කන්ට්‍රි සයිඩ් වගේ කඩවල වලින් කන්න. අපි බලමු. Sorry. Okay, මේ බෙවරින් ඉන්න එක අයිති වෙලා තියෙන්නේ. එතකොට සෙන්ඩර්ස් එකයි බෙවරින් ඉන්න එකයි දෙකම අයිති මේ ජර්මන් ෆැමිලි එකට. මේගොල්ලෝ තමයි මේ දෙකේම හිමිකාරයෝ. මේගොල්ලෝ මෙහෙ ඉන්නේ. මේක තමයි ඒගොල්ලන්ගේ සර්නේම් එක තමයි සෙන්ඩර්ස්. මේක තමයි ප්ලේස් එක. මේ තමයි ෆැමිලි එක. ඉතින් මේගොල්ලෝ ඇඳගෙන ඉන්නේ ජර්මන් ඔතෙන්ටික් ස්ටයිල් එකේ ඇඳුම් තමයි ඇඳගෙන ඉන්නේ. හරිම ලස්සනයි ගර්ල්ස්ලා. මේ ඉන්ඩීට මේ හිස්ටරි එක බලන්න හැ. හැබැයි මේක මම හිතන්නේ මේගොල්ලෝ ජර්මන් සිවිලයිසේෂන් එක තමයි චිත්‍රවල තියෙන්නේ. මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන කාසල් ෂොප් එක. මේකේ ඔයගොල්ලන්ට එක්ස්ප්ලෝර් කරන්න හරි මොනවාරි ගිෆ්ට් අයිටම්ස් ගන්න හරි එනවනම් මේකේ බෙවරින් ඉන්න එකේ ඩිනර් රිසර්වේෂන් එකක් ඔයගොල්ලන්ට ඕනේ නැහැ. just visit කරන්න. for free. Okay, අපි දැන් යන්නේ Zenders. අපි බලමු Zenders එක ඇතුළට ගිහිල්ලා ඒක කොයි වගේද කියලා. ඇත්තම කියනවා නම් අපි දින එකක් ගන්නවා නම් අපි දැන් ඇත්තටම ප්‍රෙෆර් කරන්නේ Zenders. මොකද කිව්වොත් ඒකේ හරිම ලස්සනයි. ඒකේ අර රොයල් සර්විං මෙතඩ් එකක් තියෙන්නේ. මේ තියෙන Zenders එක ඇතුලේ. ඒගොල්ලන්ගේ ලොකු රෙස්ටොරන්ට්ස් කීපයක්ම තියෙනවා. මට ඉන් ඩීටේල් මතක නෑ මේගොල්ලන්ගේ රෙස්ටොරන්ට්ස් දැන් නම්. හැබැයි ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට්ස් කීපයක් තියෙනවා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එකකින් රෙස්ටොරන්ට් එකට ප්‍රයිසස් වෙනස් ඇති. අපි Zenders වලින් ඩිනර් එකක් අරගෙන නැහැ. මේකටත් අපි කවදා හරි එන්න ඕනි කියලා ප්ලෑන් එකක් අපිට ඇති වුණා මෙතෙන්ට ආවට පස්සේ. ඒගොල්ලන්ට පේන්නේ ඇති ස්ටාෆ් එකේ හැමෝම ඉන්නේ ජර්මන් ස්ටයිල් එකකින් ඩ්‍රෙස් කරලා. ඉතින් කට්ටිය ෆොටෝස් ගන්නවා, ලස්සන ක්‍රිස්මස් ඩෙකෝස් තියෙනවා. ඉතින් හැමෝම එන්ජොයි කරනවා මෙතන එන්වයරන්මන්ට් එක. ඉතින් හරිම ලස්සනයි. ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ හොටෙල් එක මේ විදිහට බිල්ඩ් අප් කරන්න. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ Zenders එකේ බාර් එක. එතනදී ඔයාලට පේනවා ඇති සර්විස් එක දෙන්නේ හරියටම ජර්මන් ලුකින් ගර්ල්ස්ලා නිකන් ඒගොල්ලෝ ජර්මන් ගර්ල්ස්ලා නෙමෙයි ඒගොල්ලෝ ජර්මන් ලුකින් වෙන්න ඇඳගෙන. ඕකේ මේක another restaurant එකක්. අපි චුට්ටක් මේක ඇතුළට ආවා. ඊළඟ මෙතනත් පේනවා ඇති ස්ටාෆ් එක හරිම neat and හරි cute. ඕකේ මේ තියෙන්නේ
Zenders එකේ බේස්මන්ට් එකේ තියෙන gift shop එක. හැබැයි මේකේ fudge sell කරනවා. මේක ක්‍රිස්මස් පිස්සුවක්. මේක ක්‍රිස්මස් ලෝකයක්. Hi චතුරංග. Hi. අපි කොහෙන්ද කන්නේ? German, Italian. ඉටාලියන් මොකක්කට අපිට දෙනට පොඩි පිට්සා වයිබ් එකක් ඔලුවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ එකකින්වත් කන්න හිතෙන්නේ නැහැ. මේගොල්ලෝගේ තියෙන්නේ අර මේ හොඳ විදිහට කෑම හෙල්දි ජර්මන් ඩයට් එකක් වගේ තමයි යන්නේ චිකන් ඩයට් එකක් වගේ. ඒ වුණාට අපි මේ ටික එක්ස්ප්ලෝර් කරා. හැබැයි අපි අනිවාර්යෙන්ම මේ Zenders එකකින් කන්නේ. Zenders එක නියමයිනේ. බෙවරින් ඉන්න එක හොඳයි. හැබැයි ටිකක් අර කන්ට්‍රි සයිඩ් වගේ. ඊට වඩා අපි ආසයි මෙතන තියෙන නිකන් රොයල් ඩිනර් එකකට වගේ නිකන් හරියට ඇනිවර්සරි ඩිනර් රොයල් ඩිනර් එකක් වගේ ගන්න මේක හොඳයි. හැබැයි බෙවර්ලි ඉන්න එකේ කන්ට්‍රි සයිඩ් ඩිනර් එකක් නියමයි. මට හිතෙනවා හැබැයි එතන කැමරට වඩා මෙතන හොඳ ඇති කියලා. පොඩක් අපිට සෙට් වෙයි කියලා හිතෙනවා. බට් අද අපි ඒව මොනවත් ගන්න හිතාගෙන අද අපි කෑම එකට ලොකු වියදමක් දරන්න බලාපොරොත්තුකුත් නැහැ. ඒ වගේම අපිට ටිකක් අර නිකන් ජංක් ෆුඩ් සීන් එකේ තමයි අපි දැන් අද ඉන්නේ. Food vibe. ඔව් හැබැයි no chicken. අපි ඊයේ chicken කාලා අපිට chicken එපා වෙලා තියෙන්නේ පොඩ්ඩක්. ඒක නිසා නේද? පිට්සා සීන් එකක් තමයි තියෙන්නේ. ඕකේ අපි බලමු අපිට හොඳ පිට්සා ෂොප් එකක් හම්බෙයිද කියලා. එතනදී හම්බ වෙන්න. Let's try. Let's try. දැන් ඇවිල්ලා තියෙන්නේ Zenders එකේ gift shop එක. මට මේක ඇතුලේ යන්න උවමනාවක් නැහැ. ළමයි මේක ඇතුලෙන් ගන්නේ නැතුව එළියට එනවා කියන එකම ලොකු කරේජ් එකක් තියෙන්න ඕනේ වැඩේට. පුදුම ලස්සනයි. හරිම අලංකාරයි. අලංකාරයි තමයි වචනේ. එච්චර අනම්මනම් ගොඩාක් තියෙනවා. බාන්නු ඉතින් මේවා කොහොම අරගෙන ඉවර කරන්නද මේ හැමදේම? මේවා කටත් අරන් ඉවර කරන්න බෑ. මෙහි ඉද්දි මේ මෙතන ආවම තේරුණේ මට ඔයගොල්ලෝ ක්‍රිස්මස් හරියට සෙලිබ්‍රේට් කරන කෙනෙක් නම් ඔයගොල්ලන්ට මෙහි ආවොත් ඔයගොල්ලෝ පිස්සු වැදෙනවා. ඔයගොල්ලෝ එන්න එපා. එන්න එපා. ඇත්තටම එන්න එපා. Okay, this is Frankenmuth Visitor Center. Hello guys. Hi. දැන් ඇවිල්ලා තියෙන්නේ ෆ්‍රන්කන්මුත් වල විසිටර් සෙන්ටර් එක. අපිට ඇතුළට යන්න නම් බෑ. ඒක ක්ලෝස්ඩ් මේ වෙලාවේ. මං හිතන්නේ රෑ 8ට 9ට වහනවා ඇති. දැන් වෙලාව 9ට ළඟයිනේ. ඒ වුණාට මේකේ එළියේ තියෙනවා ඔක්කොම ඩීලර්ස් එකේ රෆ්ලි ඇත්තටම
ඇත්තටම මට හිස්ටරි එක through යන්න උවමනාවක් නෑ but කවුරු ඉන්ට්‍රෙස්ටඩ් නම් අනිවාර්යයෙන්ම ෆ්‍රැන්කන් මූත් එකේ විසිටර් සෙන්ටර් එකට අනිවාර්යයෙන්ම විසිට් කරන්න ඔයගොල්ලෝ මේකේ හිස්ටරි එක එතකොට ඔයගොල්ලෝ මෙහි කොහෙද විසිට් කරන්නේ කියන එක ගැන අයිඩියා එකක් ඔයගොල්ලන්ට ගන්න ඕනේ නම් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ ෆ්‍රැන්කන් මූත් වල ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම විසිට් කරන්න ඕනේ තවත් තැනක්. ඒක තමයි ෆ්‍රැන්කන් මූත් ෆජ් කිචන් එක. ඕකේ අපි අතරට ගිහින් බලමු. හූ අපි දවල්ලාවන මේගොල්ලෝ ෆජ් එක හදන විදිය පෙන්නනවා. හතර වටේ කැරකිලා අපි කොහොම හරි පිට්සා ෂොප් එකක් හොයාගත්තා. මේක මම හිතන්නේ මේක මම දැකලා තියෙනවා Google එකේ මේකේ ෆේමස් කියලා ටැෆි කිචන්. ඒගොල්ලන්ගේ පිට්සාස් තියෙනවා සහ ඒක අපිට පොඩ්ඩක් නොස්ටැල්ජික් සීන් එකක් ආවා සෑන්ඩියගෝ වල ලිටල් ඉටලි වල තිබුණ පිට්සා කඩේ. ඉතින් අපි මේකට යන්න තමයි යන්නේ. Yeah. Hi two. Alright, would you like a table or? මේක සුමිලි පිෂා ෂොප් එක. මේක මෙච්චර කිතුරුයි ළමයි. half of the pizza ඉතුරුයි. හරිම affordable. අපි දෙන්නට one fries bowl and this big, I mean the large pizza ඔක්කොටම ගිය around $36. හරිම ළමයි. So මේක festive city එකක්. මේ festive city එකේ food මෙච්චර ලාභ වෙයි කියලා expect කරන්න බෑ අපිට. මෙච්චර ගොඩක්. මේ හොඳට enjoy කරා. අතට නියම restaurants නියම හැමදේම නියමයි. ඔයගොල්ලෝ දෙන්න Cafe's Kitchen pizza bar එක. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ෆ්‍රැන්ක්ලින් මූත් වල තියෙන famous wooden bridge එක බලන්න. ඒක හෝල්ස්බෘක් bridge එක. මේක completely wooden. ඒ නිසා හරිම famous. මේක හදලා තියෙන්නේ 1979 වල. හරිම සීතල ළමයි මට කතා කරගන්නව බෑ ඒ නිසා. මට පිටිපස්සෙන් පේන ඇති මේ තියෙන්නේ bridge එක. ඕකේ මට ඔයගලන්ට කියන්න ඕන තව දෙයක් තමයි දැන් මේ හෝල්ස් bridge එක wooden bridge එකක්. මම ඔයගලන්ට කලින් කිව්වා වගේ. ඉතින් ඔගලන් දන්නවනේ දැන් ලංකාවේ පබ්ලික් ස්පේස් එකක නැත්තං යුනිවර්සිටි එකක නැත්නම් ලයිබ්‍රරි එකක පතොක් ගහක් දැක්කොත් මේසයක් දැක්කොත් ගහක් දැක්කොත් හරකෙක් දැක්කොත් හරකවුඩත් එක එක ඒවා කව් කරලා තියෙනවනේ නම ලියනවා ඇනිවර්සරි එක ලියනවා අරයා ප්ලස් මෙයා කියලා ලියනවා මෙයා ප්ලස් අරයා කියලා ලියනවා ඔය වගේ මෝඩ මෙන්ටැලිටි එකක් තියෙනවනේ. ඉතින් ඔක අපේ ලංකාවේ ඒෂියන් බබාලාගේ විතරක් තියෙන මෙන්ටැලිටි එකක්ද? නෑ.
ඇමරිකාවේ ඉන්න මෙහි ඉන්න මොඩ බාලගෙත් මේ මෙන්ටලිටි එක තියෙනවා. මම ඔයගොල්ලන්ට ඒකට එක්සැම්පල් එකක් විදිහට පෙන්නන්නම්. දැන් මෙන්න මේ බලන්න. මේක කියලා තියෙනවා Please be kind to our historic bridge by not climbing right in or carving on it. කාව කරන්නත් එපා, කොටන්නත් එපා, රයිට් කරන්නත් එපා කියලා. එතනම මෙන්න මේ දෙපළගේ ක්ලෝයන් එලයිහා එලයිජානේ මේක ස්පෙල් කරන එලයියා හරි කියලා. So 2025 වල ඒගොල්ලන්ගේ anniversary maybe. See and see. Okay, what about this? Tipex වලින් මේ විදිහට මාකප් පෙන් එක. මේ විදිහට කාව් කරලා මෙහෙම මේ දිගටම මේ වුඩන් බ්‍රිජ් එක නාස්ති කරලා තියෙනවා. ඉතින් මට කියන්න ඕන උනේ මේ මෝඩ මෙන්ටලිටි එක ලංකාවේ අපේ මෝඩ බබලක් විතරක් නෙමෙයි මෙහි ඉන්න මෝඩ බබලටත් මේ මෝඩ මෙන්ටලිටි එක තියෙනවා. ඔයගොල්ලෝ මේ විදිහක දකිනවා නම් ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න එපා. ඒක හරිම කැතයි ඒ වගේ හිම වැඩ කරනකොට ඒ හිස්ටොරික් වැලියු එක නැති වෙනවා. එහෙම කැතට හූරන්න ගත්තාම. wow මොකද මේ රිවර් එකට කියන්නේ? මේක completely frozen ළමයි. completely කියලා හිතනවා. මම හිතන්නේ මේකට කියන්නේ Frankenmuth river or Frankenmuth river තමයි මේකට කියන්නේ. මේක frozen. මේකේ සමයකට බෝට් ටුවර් එකකුත් තියෙනවා. Frankenmuth බෝට් ටුවර් කියන එක එක එතන ජර්මන් ස්ටයිල් ඩ්‍රෙස් කරගෙන ඒගොල්ලෝ ලස්සනට ඒ බෝට් රයිඩ් එක කරනවා. ඔයාලට පේන්නේ නැති මේ බ්‍රිජ් එක ඩින් 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 චුට්ටක් උඩින් යන බය වගේ හැබැයි මට. ඕකේ මේකේ වාහනත් යනවා. එක පාරකට එක වාහනය එක පැත්තකට විතරයි වාහන යන්නේ. මේක 1979 කියන්නේ හිතන්නකෝ. මරුම පාට් එක තමයි මේක. completely frozen. ඉතින් අපි දැන් හොඳට කාලා බීලා එහෙම ඉන්නේ. ඊට පස්සේ අපි හොඳට ඇවිද්දා. අපි ක්‍රිස්මස් lights celebrations එතකොට ක්‍රිස්මස් joy එක ඇතිවරකම් වින්දා. ඉතින් අපිට මේක හොඳ හොලිඩේ සීසන් එකක්. ඉතින් අපිට ගොඩ දවසකින් තමයි මෙහෙම ෆ්‍රී වෙලාවක් හම්බ වෙන්නේ, නිවාඩු හම්බ වෙන්නේ. ඉතින් ඒ ටයිම් එකේ අපි මේ හොලිඩේ සීසන් එක අපි හරියටම එන්ජොයි කරා. හරි ලස්සනයි. හරිම සතුටින් හිටියා. ඉතින් මේ සතුට ඔයාලටත් හැමදාම ලැබෙන්න කියලා අපි විශ් කරනවා. ඉතින් අලුත් අවුරුද්දක් එනවා. දැන් ක්‍රිස්මස් ඉවර වුණා. මේ ලබනා වූ 2026 අලුත් අවුරුද්ද මගේ යාළුවෝ හැමෝටම මගේ යාළුවෝ මගේ සහෝදර සහෝදරයෝ එතකොට මේ බලන අම්මලා තාත්තලා ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝම වගේ මට සුබ අලුත් අවුරුද්දක් වෙලා වෙන්න කියලා ඉවර කරන්නේ නෑ මම. මොකද කිව්වොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම නිව් ඉයර් එකේ අලුත් ටාගට්ස් තියාගන්න. ඒ ටාගට්ස් වලින් වෙනුවෙන් වැඩ කරන්න. ඒ ටාගට්ස් වලට රීච් කරන්න සෑහෙන මහන්සි වෙන්න. මහන්සි වෙන්නේ නැතුව කිසිම දෙයක් අපේ අතට ලැබෙන්නේ නැහැ. ඒක නිසා මම කලින් අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ගොඩාක් මහන්සිලා වැඩ කරනවා කියන අදිෂ්ඨානය අරගෙන ඔයගොල්ලෝ නිව් ඉයර් එක පටන් ගන්න. මම දන්නවා මාව බලන මගේ යාළුවෝ හැමෝම මෙන්න මේ ගැට තියෙන සෙට් එකක් කියලා. ඉතින් අලුත් අවුරුද්ද ඔයගොල්ලන්ට සුබම අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි දෙන්නම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ චතුරංග මිසි that's okay. එයා වෙනුවෙන් මමත් ඔයාලට wish you a very happy new year.